මේක තමයි මචංලා මාදුගංගේ බෝට් සෆාරි කියන්නේ. වැඩි කතා ඕනේ නැහැ. එහෙනම් අපි බෝට් සෆාරි බලමු කොහොමද ගියේ කියලා. පේනවනේ ජෙලිෆිෂ් කෙනෙක් ඉන්නවා. මේ ගංගේ ඉන්න ජෙලිෆිෂ් එක නම් එහෙම විසක් නැහැ. අල්ලන්නත් පුළුවන් අපිට. කොරියන්ස්ලා විතරක් නෙමෙයි ලෝකල් කට්ටියත් ආසයි මාදුගංගේ සෆාරි යන්න. පාලනන් තියෙන ඔළුවේ ගය වෙන ගානට පේනවනේ. ඔළුව උස්සන් ගියොත් ඉතින් ඔළුව ඉවරයි. මෙතන සාමාන්‍ය පාලන් 3ක් විතර අපි පහු කරන් ගියේ. ඊට පස්සේ අපි කට්ටිය ගියේ මාදුගංගේ මෙතන ෆිෂ් තෙරපි. ෆිෂ් ෆුඩ් තෙරපි එකට ගියේ. බෝට් එකේ ආපු අය බලමු වගේ බැස්සුවා මේකට. මාත් පොඩ්ඩක් තෙරපියක් දාගත්තා ඉතින්. ගයිඩ් මහත්තයා මට විහිළු කරනවා ගෙස්වලට වඩා මම කෑ ගහනවා කියලා. මොකද ඉතින් කීටි කෑවෙනවනේ. ඊට පස්සේ ඉතින් හොඳ ස්ට්‍රෝං ප්ලේන් ටී එකකුත් ගැහුවා ඉතින්. මෙන්න මරහක් කෑ එකත්. මේ තියෙන මචං ඉස්ස කොටු. ඒ ඉස්ස කොටු හදන විදිහ තමයි මට පෙන්නුවේ. ගයිඩ් මහත්තයාගේ මට විහිළු කරන එක පොල්ලක් උස්සන් යනවා කියලා හැමතැනම.
මහදුකඟත් තේරලා අපි ආවේ කැස්බෑ බලන්න. කැස්බෑ බලලා ඊට පස්සේ එහෙම ගියේ හොටෙල් එකට. එතන මේ වැඩ ටික කරා ආද. ඔන්න අද උදේ පාන්දර 3ට ගිය පාර. දැන් වෙලාව 8යි. 7:08යි. ඔන්න දැන් තමයි අපි ආවේ වස්කඩුවට. දවස් අපේ ඔහොම තමයි ගියෝනේ. අද සෑහෙන දේවල් ටිකක් කරා. සෑහෙන දේවල් ටිකක් බලන්න ගියා. ඒ ටික කරලා ඒ අද අයිටනරි එකේ ටික කරලා එනකොට මේ වෙලාව වෙනවා ටික සාමාන්‍යයෙන්. කම්මැලි නැතුව හැමදේම මේ කරන්න යනවා. ඒ නිසා මේ ඒ කියන්නේ අපිට ෆ්‍රී එකේ ඉන්නවත් මේ ටයිම් එකක් නැහැ. මේ ඒක හොඳයි ඉතින් අපිට කම්මැලි නැහැනේ. නැත්තම් එතන එන්නේ ගම හරි කම්මැලි මේ ටුවර් ගියහම. හරි එන හැමෝටම good night. බස් එකක් කරලා අපි දැන් බස් එකක් දාලා හොයන්න ජා ගන්න ඕනේ. මේ පට්ට වහන්සි පට්ට නිදිමත. එහෙනම් හැමෝටම good night.